ඔන්න ඉතින් guys ගිය පාරේ වීඩියෝ එකේදී මේ දෙන්නට දරුණු ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල වුණා ඔයාලට මතක ඇති. ඉතින් මේ ඩ්‍රෝන ප්‍රහාරයෙන් විනාශ වුණු බුලට් ප්‍රූෆ් අල්මාරියේ දොර ගැලවිලා බිම වැටිලායි තිබුණේ. ජියන් සහ ජොන් මින් මේක පලියක් විදිහට පාවිච්චි කරන අතරේ කැටපෝලෙන් ඩ්‍රෝන බිම දාන්න උත්සාහ කළත් ඒ උත්සාහය සාර්ථක වෙන්නේ නැහැ. ඩ්‍රෝන් එකෙන් විදපු කළු පාට පුපුරන ද්‍රව්‍ය සැනකින් පුපුරා යන්නේ මේ දෙන්නව ඈතට විසි කරලා දාලා. මේ අතරේ මින්න නැවතත් පෙමිනෙන අතරේ ඇය විසින් එල්ල කරන ලද ඉලෙක්ට්‍රෝමැග්නටික් රයිපල් ප්‍රහාරයකින් ඩ්‍රෝන යන සියල්ලම එකවර අක්‍රිය වෙනවා. පස්සේ අතුරට ආපු මින්හයි ජොන් මින්ව අල්ලගෙන ඔහුගේ අත ස්කෑන් කළත් ඔහු කිසිම කල කෝටයකට අයිති වෙන්නේ නැහැ. ඒ නිසාම මින්හයි ඔහුව සිහි නැති කරලා දානවා. ඊට පස්සේ එතනට ආපු ජයන්ටත් පාරවල් දෙකක් දීලා වට්ටන මින්හයි ජයන්ගේ අත ස්කෑන් කරද්දී තමයි ඇගේ කෝඩ් එක කොළ පාට කියලා දැනගන්නේ. ඒ නිසා මින්හයි ආයේ ජයන් එක සටන් කරන්න උත්සාහ කරන්නේ නැහැ. මේ වෙලාවේ ආයෙ ස්නයිපර් ප්‍රහාරයක් එල්ල වෙන්න පටන් ගන්න නිසා මින්හයි ජියන් පැත්තකට තල්ලු කරලා ඇයත් කවර් වෙලා යනවා. මේ අතරේ තමයි මින්හයි කියන්නේ තමන් දම්සා කහපාට කෝඩ් එකට අයිති නිසා කොළ පාට කෝඩ් එකකින් ඔයාව මට ආරක්ෂා කරන්න වෙනවා කියලා. මේ අතරේ කලින් අපි දැකමු මැරෝ ටික මේ වෙනකොටත් වැඩ පටන් අරගෙනයි තියෙන්නේ. මේ අතරේ මින්හයි දුමක් ගහලා තමන් ඉන්න ස්ථානය සම්පූර්ණයෙන්ම අපහැදිලි කරනවා විතරක් නෙවෙයි වෙඩි තියලා ඩ්‍රෝන් එකකුත් බිම දානවා. ඒ ඊළඟ මොහොතේ ස්නයිපර් තියපු වෙඩිල්ල කෙලින්ම වදින්නේ මින්හයිගේ අතට. ඕන්න ඉතින් ඔයාලට දැන් දෙයක් මතක් වෙන්න ඕනේ. ඔව් guys ඔයාලට මතක ඇති අපි මුලින්ම කතාව පටන් ගන්නකොට දැක්කේ මෙන්න මේ සිදුවීම තමයි. මේ වෙලාවේ ජියන් කොහොම හරි ස්නයිපර්ට නොපෙනෙන බ්ලයින්ඩ් ස්පොට් එක හොයාගෙන ෆ්‍රිජ් එකට නැගලා එහා පැත්තට පැන්න වගේම සුපිරි ස්නයිපර් තුවක්කුවකුත් හම්බ වුණා. ඔයාලට මතක ඇති. ඒත් ඉතින් ජියන් ගන් එක ලෑස්ති කරලා ස්නයිපර් ටාගට් කළත් පුහුණුවක් නැති නිසා ඒක නියම ඉලක්කයට ගමන් කරන්නේ නැහැ. මේ අතරේ ගේ ළඟටම ආපු මැරියෝ ටිකට හරහට මින්නයි ඉන්න පැත්තට වෙඩි තියන්න පටන් ගන්නවා. ඒ නිසා මින්නයි කෑ ගහලා කියනවා ඔයාලා දැම්මම දුවලා ගින් ජින්මන්ගේ රහස් කාමරේ හැංගෙන්න කියලා. ජියන් යන්න අකමැති වුණත් මින්නයිගේ දැඩි බලකිරීම මත දෙන්නම මේ රහස් කාමරේට පිටත් වෙනවා. මේ අතරේ මැරෝ ටිකත් මේ දෙන්න පස්සෙන් ඇවිත් වෙඩි තියන්න පටන් ගන්නවා. ඒත් මින්නයි උන්ට වෙඩි තබමින් උන්ට දෙන්නේ මාරුම සපෝට් එකක්. මේ ගබඩාවට යන්න නම් ලොක් එකේ පාස්වර්ඩ් එක අරින්න ඕනේ. දැන් ජියන් දෙලෝ රත් වෙලා එක විදිය නම්බර් ටිකක් ගැහුවත් වැඩේ හරියන්නේ නැහැ. පස්සේට කල්පනා වෙනවා දවසක් පාපා යුනිවර්සිටි ID එක මතක තියාගන්න. ඒක ඔයාලට ගොඩක් වැදගත් වෙයි කියලා ඒ කියපු කතාව. ඔන්න ඉතින් ID නම්බර් එක ගහපු ගමන් මෙන්න ලොක් එක ඇරෙන්න පටන් ගන්නවා. ඔන්න ඉතින් guys පස්සේ මේ ස්ටෝරේජ් රූම් එකට ගියාමයි මේ මොනතරම් ලොකු ආයුධ ගබඩාවක්ද කියලා ජියන්ට තේරෙන්න පටන් ගන්නෙ. ළමයි ඒක පට්ට විශාල අවි ගබඩාවක්. දෙන්නම පුදුම වෙලා මේ දිහාගෙන බලාගෙන යද්දි ඔන්න එක පාර්ටම ගන් එකක් දික් කරගත්ත ඩයල් එකක් මේ දෙන්නම නවත්තනවා. මිනිහාගේ මූණ සම්පූර්ණයෙන්ම වහගෙන තමයි ඉන්නේ. මිනිහා ජෑන් ඉන්න පැත්තට හෑන්ඩ් කප් එකක් දාලා කියනවා ජොන් මින්ව හිර කරන්න කියලා. ඒත් මේ මෑන් ගැන සැක කරන ජෑන් මාමා කියා දුන්න සටන් ක්‍රම උදව් කරගෙන මේ මෑන්ට හොඳ හැටි පහර දීලා මෙල්ල කරගන්න පුළුවන් වෙනවා. මේ අතරේ මින්නයි කබඩාවට ඇතුළු වුණු අර මැරියෝ සෙට් එකේ උණු මැරයන්ව එක එක ගානේ මරලා දාන්නේ මාරම සූක්ෂම විදියට.
guys අන්තිම එකව මරන්න මින්නයිට ලේසි වෙන්නේ නැහැ. ඒත් කොහොම හරි ඌවත් ඉවර කරලා දාන්න මින්නයිට පුළුවන් වෙනවා. අර මාස්ක් මෑන්ව බැඳලා දාලා සෝදිසි කරද්දි තමයි මේ මෑන් ලේසි ඩයල් එකක් නෙවෙයි කියලා ජයන්ට තේරෙන්නේ. මොකද මිනිහා ජයන්ගේ ගෙදර පාසල ඒ වගේම වැඩ කරන තැන වගේම එයා වැඩිපුර කැවසෙන හැම තැනක්ම වගේ CCTV කැමරා සෙට් කරලා සෑහෙන කාලෙක ඉඳන් ඇයි දිහා බලාගෙන තමයි ඉඳලා තියෙන්නේ. පස්සේ මල්ල පැනපු ජයන් මිනිහට ගහලා ආදි තමයි එයා බ්‍රදර් කියන නමින් ඔහු හඳුන්වා දෙනවා වගේම ඉක්මනින් ජොන් මින්ව හෙර කරන්න කියලා අනතුරු අඟවනවා. මේ වෙලාවේ මු පිස්සු විකාර කියවනවා කියලා ජොන් මින් කරන්නේ බ්‍රදර්ගේ කටට රෙදි කෑලි ඔබලා එයාව නිහඬ කරන එකයි. ඊට පස්සේ ජොන් මින් මේ රහස් කාමර දිගේ ඇවිදිමින් සවි කර තිබූ අතිවිශාල සර්වර් ළඟට ගිහිල්ලා එනම කෑදරකමින් ඒ දිහා බලාගෙන ඉන්නවා අපට දකින්න පුළුවන්. ටික වෙලාවක් යනකොට බ්‍රදර් මාංචු දාලා තිබුණ තැනින් සූක්ෂම විදිහට පැනලා යන්නේ ජොන් මින්ව විශ්වාස කරන්න එපා කියලා ජයන්ට ආයෙත් අනතුරු අඟවමින්. ඒත් ජයන් බ්‍රදර් පස්සේ පන්නන්න පටන් ගන්නවා වගේම බ්‍රදර් ජයන්ව සූක්ෂම විදිහට අරගෙන ඇවිත් භූගත කාමරයක හිර කරනවා. පස්සේ හිමීට මේ රහස් කබඩාවේ කරන්ට් ඔෆ් කරන බ්‍රදර් නයිට් විෂන් ග්ලාස් දෙකකුත් දාගන්නවා. පස්සේ ජොන් මින්ව ටේසර් ගන්න එකකින් අඩපන කරන බ්‍රදර් ජොන් මින්ව අල්ලලා බැදලා දානවා වගේම කටේ පාංකඩ ඔබන්නත් අමතක කරන්නේ නැහැ. ඊට පස්සේ ජයන් ඉන්න කාමරේ තියෙන කැමරාව ඔස්සේ ජයන්ට කතා කරන බ්‍රදර් දකුණු පැත්තේ තියෙන ලාච්චුවක් අරින්න කියනවා. ඒකේ තියෙන ජින්මාන් මේ වෙබ්සයිට් එකේ සහ සියලු දේවල් අයිතිය ජයන්ට පවරපු ලියකියවිලි. ඉතින් මේ හැමදේම පැහැදිලි කරලා ජින්මාන්ගෙන් පස්සේ ඔහුගේ සියලු කටයුතු වල වගකීම් අරගෙන ඉදිරියට කරගෙන යන්න ජයන්ව මේ බ්‍රදර් කැමති කරවා ගන්නවා. මේ වෙලාවේ ජයන් අවංකවම එකඟ වුණු බව හිතන බ්‍රදර් වහම ජයන්ව භූගත කාමරෙන් එළියට ගන්නවා. එළියට ආපු ගමන් ජයන් මාර කොන් වැඩක් කරනවා. එයා බ්‍රදර්ගේ සාක්කුවේ තිබුණු පිස්තල් එක අරගෙන බ්‍රදර්ට තර්ජනය කළා ඔහු ලවාම ජොන් මින්ව විදහස් කරගන්නවා. නිදහස් වුණු ගමන් ජොන් මින් හදන්නේ බ්‍රදර්ට ගහන්න. ඒත් ජයන් ඒකට ඉඩ දෙන්නේ නැහැ. මේ වෙලාවේ ආයි ජොන් මින්ව කරන්ට් වද්දන බ්‍රදර් ජයන්ට පැහැදිලි කරන්නේ ජොන් මින් කියන්නේ හොඳ මිනිහෙක් නෙවෙයි කියලා. බාප්පගේ මරණයට මු සම්බන්ධයි කියලා බ්‍රදර් චෝදනා කරන්න පටන් ගන්නවා. මේ වෙලාවේ බිම තන ගහගෙන හිටපු ජොන් මින් අමාරුවෙන් කියනවා එදා ජයන්ව අර බේස්මන්ට් එකේ හිර කරපු වෙලාවේ ඔයාව බේරගන්න මාමාට මැසේජ් එක දුන්නේ මමයි කියලා. ඒත් බ්‍රදර් කියන විදියට නම් මම මැරෙන්න කලින් අන්තිමට මව මුණ ගැහිලා තියෙන ජොන් මින්. ඒ නිසා මමගේ මරණයට ජොන් මින් රියෝම සම්බන්ධයි කියන කාරණය බ්‍රදර් ජයන් එක්ක අයිප් කියන්න ගන්නවා වගේම ජයන්ට අනතුරු අඟවන්නේ මෝ විශ්වාස කරන්න එපා කියලායි. මේ වෙලාවේ දෙන්නගේම කතාව විශ්වාස කරගන්න බැරුව ජයන් අඳුන් කුඳුන් වෙලා ඉන්නේ. ඒ අතරේ මින්නයි තුවාල සහිතව ඉන්නවා කැමරාව වලින් දකින ජයන් බ්‍රදර් එතනින් පිටත් කරන්නේ තුවාල වෙලා ඉන්න මින්නයිට උදව් කරන්න කියලායි. බ්‍රදර් එතනින් ගිය ගමන් ජයන්ව බදාගෙන ස්තුති කරන ගමන් ජොන් මින් ජයන්ට එන්නත් කරපු බේතක් නිසා ඇයට සිහිය නැති වෙන්න පටන් ගන්නවා. පස්සේ මු තුවක්කුවක් අරන් මහා උගුල කටෝපිකෙක් වගේ මොනිටර් එක ඉස්සරහා වාඩි වෙනවා. ඒ අතරේ එළියේ ඉන්න සුන්ජු ඇතුළු මිනිමරු පිරිසට රිමෝට් එකෙන් ක්‍රියා කරන අලුත්ම නවීනම තුවක්කුවක් ලැබෙනවා. ඔන්න ඉතින් ගායිස් ටික වෙලාවකින් පියවි සිහියට එන ජයන්ට දැන් ජොන් මින් තමන්ගේ සැබෑ කාලකන්ණි අනන්‍යතාවය ටික ටික හෙළි කරන්න පටන් ගන්නවා. මිනිහා හමුදාවෙන් අයින් වෙලා ඉන්නකොට තමයි ජින්මාන්ගේ වෙබ්සයිට් එකේ පාර්ට් ටයිම් ජොබ් එකක් සෙට් වෙලා තියෙන්නේ. ඒ ජොන් මින් කියන්නේ අති දක්ෂ හැකර් කෙනෙක්නේ. මිනිහා කොච්චර දක්ෂද කියනවනම් ජින්මාන්ගේ මේ හොර වෙබ්සයිට් එක ගැන වැඩි විස්තර වැඩි දවසක් නොගින්ම ඔහු හොයාගෙන තියෙනවා. ඉතින් මේ සයිට් එක හැක් කරලා හොඳ ගාණක් හොයාගන්න පුළුවන් කියලා මෑන් තීරුම් අරන් තියෙනවා. මෙන්න මේ විදිහට ජොන් මින් සහ ඔහුගේ හැකර් යාළුවෙක් එකතු වෙලා ජින්මාන්ගේ මේ වෙබ් අඩවිය හැක් කරන්න ගියත් ඒකේ බැබිලෝන් මැරයන්ට අහු වෙනවා. ඒ මැරයන් ජොන් මින් ඉස්සරහම ඔහුගේ යාළුවා මරා දැමුවත් මුට ඒකෙච්චර ලොකු දෙයක් වෙන්නේ නැහැ. මු කරන්නේ බේරෙන්න හිතාගෙන ජින්මාන්ගේ පරිගණකයට ස්පයි සොෆ්ට්වෙයාර්ස් ඇතුළත් කරන එකයි. ඉන්පස්සේ ජින්මාන් මේ වෙබ්සයිට් එකට ලොග් වෙන හැම වෙලාවකදීම එහි තිබුණු සියලුම රහස්කේත වගේම අග්තපත්‍ර ජොන් මින් හොරෙන් කොල්ල කරන්න පටන් ගන්නවා. පස්සේ බැබිලෝන් එකේ අය මු ගැන සැක කරලා මු මරන්න හැදුවත් මු කපටි විදිහට කියනවා තමන් නැතුව මේ වෙබ්සයිට් එකට ආයේ ලොග් වෙන්න බැරි වෙන්න මම සිස්ටම් එක හදලායි තියෙන්නේ කියලා. ඒ නිසාම ඔහුට ජීවත් වෙන්න දාරිනවා. ඊට පස්සේ ජොන් මින් වැඩ කරලා තියෙන්නේ මේ ලෝකේ භයානකම මිනිමරු සංවිධානයක් වන බැබිලෝන් කියන මේ කල්ලියත් එක්කයි. ගයිස් මේ වෙලාවේ ජොන් මින් ජයන්ට පෙන්නනවා ජින්මාන් බාප්පා මැරෙන්න කලින් වීඩියෝ එකක්. එකෙන් පෙන්වන්නේ ජින්මාන් ජොන් මින්ව
ලන්නුවකින් බැඳලා එල්ලලා ප්‍රශ්න කරන සීන් එකක්. මොකද මේ වෙද්දී ජින්මාන්ට මූ ගැන ගොඩක් සැක හිතිලා තිබුණේ. හැබැයි මේ වෙලාවේ ජොන්මින් ඩීප් ෆේක් ඔඩියෝ එකක් පාවිච්චි කරලා ජින්මාන්ට ඇහෙන්න සලස්වනවා ජෙන් කතා කරනවා වගේ ව්‍යාජ શબ્දයක්. ඒකෙන් කියන්නේ අනේ බාප්පා මාව බේරගන්න මට බයයි අනේ මාව බේරගන්න කියලා. මේක බොරු එකක් වුණත් මේ වෙලාවේ ජෙන් අනුතරේ කියලා හිතලා ගොඩක් කලබල වෙන ජින්මාන් වහම ජොන්මින්ව නිදහස් කරලා බැබිලොන් එකට කියනවා දුවට මුකුත් කරන්න එපා කියලා. මොකද මේ වෙලාවේ බැබිලොන් එකත් එක්ක සටන් කරන්න ගියොත් ජයන්ට අනතුරක් වෙයි කියලා හිතන ජින්මාන් බාත්රූම් එකට ඇතුළු වුණාට පස්සේ කැමරාව එකපාරටම ඔෆ් වෙනවා. පස්සේ ජොන්මින් ගින් බලද්දි තමයි ජින්මාන් පීයකින් Tamanගේ බෙල්ල කපාගෙන ලේ පිරුණු බාත් ටබ් දෙකක් ඇතුලේ ඉන්නවා දකින්නේ. ඉතින් ඒක දැකලා මු මාර සතුටකින් hina වෙන්න පටන් ගන්නවා. ඉතින් guys Tamanගේ බාප්පා ඒ විදිහට අන්තිම අසරණව මිය ගිය හැටි දැකලා ජෙන් ඩැඩි කම්පණය යුතුව කෑ ගහලා යන්න පටන් ගන්නවා. ඊට පස්සේ ජොන්මින්ට බයින්න පටන් ගන්නවා. "තෝ කොන්දක් නැති බයගුල්ලෙක්, තෝ බැබිලොන් සංවිධානයේ නිකන් ඉත්තෙක් විතරයි" කියලා. මේකට මල පැනපු ජොන්මින් කපාටම ජෙන්ට තුවක්වක් දික් කරනවා. හැබැයි මේ වෙලාවේ එයාගේ කකුලෙන් ජොන්මින්ගේ කකුලට පයින් ගහලා වොල්ලිස්සලා වට්ටවනවා විතරක් නෙවෙයි. පස්සේ උගේ බෙල්ල කකුල් දෙකෙන් හිර කරලා බිමට වට්ටවලා ජෙන් එතනින් පැනලා දුවනවා. ඊට පස්සේ ජෙන් පස්සෙන් ආපු ජොන්මින්ම අවටේ තියෙන බඩු මුට්ටු කීපයක් පාවිච්චි කරලා උගුලකට හසු කරගන්න ජෙන් මූව එල්ලලා දානවා. පස්සේ ආපු කේන්තිරේ ජෙන් මූට අම්බානක නෙලන්නත් පටන් ගන්නවා. මේ වෙලාවේ බැබිලොන් සංවිධානයේ සුන්ජෝට නියෝග කරනවා ජෙන් පණ පිටින් අල්ලගන්න කියලා. ඒ නිසා මේ මෙහෙයුමට උදව් කරන්න හදපු දියුණු රොබෝ කෙනෙක් එක තවත් මිනිමරුවන සෙට් එකක්ම ජෙන් අල්ලගන්න එන්න පිටත් වෙනවා. මේ අතරේ බ්‍රදර් බිත්තියක් කඩලා ඒ පිටිපස්සේ සංගවා තිබු ආයුධ ලබා ගන්නවා වගේම ඔහුගේ පරිගණකේ පාවිච්චි කරලා ගෙදර ලෝහ ෂටර් පද්ධතිය ක්‍රියාත්මක කරනවා. රොබෝ ගෙට ඇතුල් වෙන්න හැදුවත් මිනිහයිගේ වෙඩිල්ලෙන් එක වැලකී යනවා වගේම ෂටර් එක සම්පූර්ණයෙන්ම වැහිලා යනවා. ඒත් රොබෝ ප්‍රධාන දොරේ ෂටරේ විවෘතව තබා ගන්න නිසා මැරයන්ට ඇතුළට එන්න පුළුවන් වෙනවා. කොහොම වුණත් රොබෝගේ උදව්වෙන් සුන්ජෝට මින්නයි සහ බ්‍රදර් ඇතුලේ හැංගිලා ඉන්නවා දකින්න පුළුවන් වෙනවා. මේ අතරේ ජයන්ට බාපලිපු තවත් ලියවිලි වගේක් හමු වෙනවා. ඇය මේ වගේ අසීරු තත්යකට පත් කිරීම ගැන ඒකේ සමාව ඉල්ලලා තියෙනවා වගේම Tamanගේම පාරක් තෝරා ගැනීමේ අයිතියත් ඇයට දීලා තියෙනවා. මේකට ක්‍රම දෙකක් ඔහු පෙන්නලා තියෙනවා. පළමු ක්‍රමය වෙන්නේ පිටිපස්ස දොරෙන් ජයන්ට පැනලා යන්න පුළුවන්. මෙතනදී යට අලුත් අනන්‍යතාවයක් සහ ප්‍රමාණවත් සල්ලි අරගෙන අලුත් ජීවිතයක් පටන් ගන්න උදව් කරන කෙනෙක් සම්බන්ධ වෙනවා. දෙවෙනි එක තමයි මෙතනම නැවතිලා සටනට එකතු වෙලා Taman වෙන ජීවිතේ පූජා කරන්න ලෑස්ති වෙන අයට උදව් කරන එක. ඉතින් මෙන්න මෙතනදී කායිස් අපේ කෙල්ල තෝරගන්නේ භයානකම දෙවැනි ක්‍රමයයි. මේ ඇස්සේ බැබිලොන් එකේ මැරියෝ ෂටරේ කඩාගෙන ඇතුළට එන්න try කරන අතරේ මින්හයි ලයිට් බෝම්බයක් දාලා උන් ඉස්සරහට පැනලා පාට්ටම පට්ට සටනක නිරත වෙනවා. මේලායි ගොඩ දෙනෙක් ඈතින් මැරුම් කෑවත් එයාටත් තුවාල වෙනවා. ඒත් එක මැරේ බේරිලා ඇවිත් අන්තිමට මින්හයිට වෙඩි තියෙනවා. බ්‍රදර්ටත් හුන්ටටම නෙලන්න පටන් ගන්නවා. මේ වෙලාවේ ජියන් ජීවිතේ වෙන සටන් කළත් ඇයට ඔහු එක්ක හැරෙන්නවත් හම්බ වෙන්නේ නැහැ. අන්තිමේදී මේ මෑන් ජියන්ගේ මූණ කපන්න හදද්දිම ඔන්න එකපාරටම පසින් ඒ කියන්නේ කුඩා කාලේ ජියන්ට සටන් උගන්වපු කෙනා ඇවිත් ජියන් බේර ගන්නවා. මේ වෙලාවේ ජියන් ඔහු බදාගෙන ස්තුති කළත් ඔහු කියනවා දැන් බේල් මේ පැත්තට එනවා. එදා ඔයාගේ දෙමව්පියන් අමානුෂික විදිහට මාරලා දැම්මේ වෙන කවුරුත් නෙමෙයි මේ බේල් කියන එක තමයි කියලා. ඊට පස්සේ අපි දකින්නේ ජියන්ගේ මහා සතුරා වෙන බේල් සහ ඔහුගේ මිනිස්සු ඩ්‍රෝන යාන වලින් ජින්මාන්ගේ ගේ ඇතුලේ සිද්ධ වෙන හැම දෙයක්ම රහසින් බලාගෙන ඉන්න ආකාරයයි. මෙන්න මේ වෙලාවේ බේල් Taman ළඟ ඉන්න තරුණු නියුන් සහෝදරයන්ගෙන් ඉල්ලනවා වහම ගිහිල්ලා මේ තත්ත්වය Tamanගේ පාලනයට ගන්න කියලා. ඔන්න ඉතින් guys 6 වෙනි එපිසෝඩ් එක පටන් ගන්නේ අවුරුදු 14කට පෙර සිද්ධ වුණු මහා දරුණු අතීත සිදුවීමත් එක්ක. ඒ කාලේ ජින්මාන් වැඩ කළේ පුලි හේවා කම්පැනි එකක. දවසක් ඔවුන්ට ලොකු මිෂන් එකක් ලැබෙනවා. ඒ අනුව මේ කණ්ඩායම විදේශ රටක ඉන්න කොරියානු ව්‍යාපාරිකයෙක්ව නැවත කොරියාවට ආරක්ෂිතව රැගෙන ඒමේ මහා භයානක මෙහෙයුමක නිරත වෙලා තමයි ඉන්නේ. මේ මෙහෙයුමේ කැප්ටන් විදියට කටයුතු කරන්නේ අපේ ජින්මාන් බාප්පා. ඒත් ජින්මාන් ඇතුළු කට්ටියට වහනෙන් එළියට බැහැ ගන්න බැරුව තමයි හිටියේ. සතුරු ආදියා තෙවෙඩි තියන්න ගන්නවා. මේ වෙලාවේ වාර්තා වෙනවා ජින්මාන්ගේ කණ්ඩායමේ ඉන්න තරුණම ඝාතකයා Tamanට අනකරපු තැන අතහැරලා සටන මැද්දට පැනලයි කියලා. මේ අතරේ තවත් තැනක ස්නයිපර් සුන්ජෝ සහ ඔහුගේ නාවක සගයා ප්‍රතිවාදීන් එක තරුණු සටනක නිරත වෙනවා. මේ වෙලාවේ සතුරෙක්යයි සුන්ජෝ මරන්න හැදුවත් අර නාවක සගයා සුන්ජෝ බේරා ගන්නවා. ඒත් ඒ සැනකින් තවත් සන්නද්ධ පිරිසක් ඇවිත් මෙයාලට වෙඩි දෙන්න හැදුවත් නියම
නියම වෙලාවට එතනට යක්ෂෙක් වගේ කඩවදින බේල් ඒ සන්නද්ධ සතුරු හැමෝම අමානුෂික විදියට මරලා දානවා. පස්සේ ස්නයිපර් තුවක්කුව වලින් ජින්මාන්ගේ කාර් එක වට කරගෙන හිටපු මැරයන්ට වෙඩි තියලා උන්න විනාශ කරලා දානවා. බේල්ගේ මේ තරුණු මැදිහත්වීම නිසා අන්තිමේදී ජින්මාන්ගේ කණ්ඩායමට මෙහෙම ජය ගන්න පුළුවන් වෙනවා. මේ ඔපරේෂන් එක ඉවර වුණාට පස්සේ කණ්ඩායමේ කෙනෙක් ජින්මාන්ට කියනවා බේල් සහ සොන්ජෝගෙන් සෑහෙන වෙලාවකින් පණිවිඩයක් නැහැ කියලා. ඒ නිසා ජින්මාන් වහම ගොඩනැගිල්ලේ වහලේ උඩට ඔන්න හොයාගෙන යනවා. හැබැයි අලුතෙන් ආපු රුකි බේල් හොයාගෙන යද්දි දකින්නේ මහා පියකරු දර්ශනයක්. බේල් කිසිදු වරදක් නැති අහිංසක සිවිල් වැසියන් පිරිසක්ව අමානුෂික විදියට මරලා දාලා. සොන්ජෝ එතනට ආවත් ඒක ඔහුට පුදුමයක් වෙන්නේ නැහැ. මොකද ඔහු බේල් අමු මිනුමරුවෙක් කියන එක දන්නවා. හැබැයි අර නවක සගයා මේ අපරාධයට දැඩි ලෙස විරුද්ධව පාන්න පටන් ගන්නවා. මේ වෙලාවේ මේ කාලකන්ණි සොන්ජෝ මේට කලින් මාව මු බේරගත්තා කියලා හිතන්නේවත් නැතුව ඔහුට එතනදීම වෙඩි තියලා මරා දානවා. ජින්මාන් මෙතන හොයාගෙන එද්දි කපටි සොන්ජෝ බොරුවට කියනවා රුකි මැරුණේ අහිංසක සිවිල් වැසියන්ව සතුරන්ගෙන් බේර ගන්න ගිහින් කියලා. එතකොටම තුවක්කුවක් අතින් ගත්තු කුඩා පිරිමි ළමෙක් අඬමින් මෙතනට එනවා. ජින්මාන් තුවක්කුව බිම දාන්න මම ඔයාලට මුකුත් කරන්නේ නැහැ කියලා කියද්දිම බේල් ජින්මාන් ඉස්සරහම ඒ දරුවාටත් වෙඩි තියලා මරලා දානවා. ඔන්න ඉතින් ගයිස් මේ සීන් එකෙන් පස්සේ අපි කෙලින්ම අරගෙන යන්නේ මිලිටරි උසාවියකට. සිවිල් වැසියන් 9 දෙනෙක් අමානුෂික විදියට ඝාතනය කිරීමේ තරුණ චෝදනාවට බේල් මුහුණ දෙනවා. සොන්ජෝ උසාවියේදී පට්ටපල් බොරු සාක්ෂි දෙමින් කියනවා බේල් මැරුවේ අහිංසක අය නෙවෙයි කැරලිකවරණ විතරයි කියලා. ජින්මාන් සාක්ෂි කූඩේට නගින්න ඔන්න මෙන්න තියෙද්දි දර්ශනය ලොකර් කාමරයකට ගෙනියනවා. මෙතනදී සොන්ජෝ ජින්මාන් ඉස්සරහා බේල් කරපු අපරාධේ සාධාරණීකරන්න උත්සාහ කරනවා. ඔහු කියනවා බේල් අර ළමයව මැරුවේ අපේ ආරක්ෂාවට කියලා. හැබැයි ජින්මාන් දන්නවා ඒක පට්ටපල් බොරුවක් කියලා. මොකද එළමයා ගාව තිබ්බ තුවක්කුවේ මැගසින් එකක්වත් තිබුණේ නැහැ. ජින්මාන් Tamanගේ ලොක්කා එක්කත් මේ ගැන කතා කරනවා. හැබැයි මිනිහා කියන්නේ මාරම පුදුම කතාවක්. එයා කියනවා ජින්මාන් බේල් කියන්නේ මිනිස්සු මරන මැෂින් එකක් විතරයි. ඒ නිසා මේක මෙතනින් අමතක කරලා දාන්න කියලා. අන්තිමේදී ජින්මාන් Tamanගේ කණ්ඩායම බේර ගන්න ඕන නිසා බේල් සිවිල් වැසියන් මරනවා S2 දැක්කේ නැහැ කියලා සාක්ෂි දෙනවා. වගේම බේල් නීති ඉස්සරහා නිවැරදිකාරයෙක් බවට පත් වෙනවා. ජින්මාන්ගේ ඊළඟ මිෂන් එක වෙන්නේ නම්මගේ මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයෙක් අල්ලගෙන එන එක. මේක ටිකක් මහා පරිමාණයේ ඔපරේෂන් එකක් නිසා චීෆ් කියනවා ජින්මාන් බේල්වත් මේකට අනිවාර්යයෙන්ම ඇතුල් කරගන්න ඕනේ. මොකද මේක ටිකක් අමාරු වැඩක් කියලා. ජින්මාන් බේල් එක වැඩ කරන අකමැති නිසාම ලොක්කා පොරොන්දු වෙනවා බේල් එක කරන අන්තිම මිෂන් එක මේක තමයි කියලා. පස්සේ චීෆ් අදාළ ඩීලර්ගේ පින්තූරය පෙනලා මුව මරන්නේ නැතුව පණ පිටින් අල්ලගෙන එන්න කියලා ජින්මාන්ට දැඩි වාන කරනවා. පස්සේ කට්ටියම මෙහෙයුමට යන්න ලෑස්ති වෙලා ඉන්න වෙලාවේ ජින්මාන් බේල්ට කියනවා මේ මිෂන් එකේදී නීති විරෝධී කිසිම දෙයක් කරන්න ලෑස්ති වෙන්න එපා කියලා. කොහොම හරි මේ මෙහෙයුම අතරතුරේදී බේල් සහ ඌට හිතවත් සගයන්ට කිසිම ආයුධයක් අතේ නැති මිනිස්සු දෙන්නෙක් හම්බ වෙනවා. ජින්මාන්ගේ දැඩි නියෝගය උනේ උන්නාල්ලලා පොලිසියට බාර දෙන එක උනත් මේ සාහසිකයා බේල් කරන්නේ නිරායදවම හිටපු මේ මිනිස්සු දෙන්නව අල්ලගෙන උන් ඉස්සරහට පීයක් විසි කරලා බේරෙන්න සටන් කරන්න ඕනේ කියලා සටනට පොළඹවන එක. ඊට පස්සේ මුන් එකතු වෙලා මේ දෙන්නව එතනදීම සාහසික විදියට මරලා දානවා. මේ අතරේ ජින්මාන් සහ ඌට හිතවත් පසින් ඔවුන්ගේ ප්‍රධාන ඉලක්කය වුණු තේ කියන ජාවාරම්කාරයාගේ පස්සෙන් පන්නලා ඌව කොහොම හරි අල්ලගන්නවා. පස්සේ මුගේ රහස් කාමරයක් චෙක් කරද්දී ජින්මාන් දකිනවා මාරම සල්ලි ගොඩක්. ඒ වගේම ව්‍යාජ පාස්පෝර්ට්, කාන්තා සපත්තු සහ යට ඇඳුම් බිම හැම තැනවලම දාලා තියෙන හැටි ඔහු දකිනවා. මේ අතරේ අනිත් බිල්ඩින් එකේ ඉන්න බේල් සහ ඌගේ සගියෝ සල්ලි වගේක් හොයාගෙන ඒවත් Taman අතරේ බෙදා ගන්නවා. සොන්ජෝ හතර වටේ අස්කාරකවල කොල්ල කන්න තවත් දේවල් හොයද්දී අඳුරු කාමරයක හිර කරලා ඉන්න අසරණ සිවිල් කාන්තාවන් 4 දෙනෙක් මුන්ට හම්බ වෙනවා. මේ කෙල්ලෝ මිනිස් ජාවාරමට අහුණු අහිංසක කට්ටියක්. මෙයාලා Tamanව බේරගන්න කියලා අඬමින් උදව් ඉල්ලද්දී බේල් කියන තිරිසන මහා තිරිසන් වැඩක් කරනවා. ඌ කරන්නේ ඒ ගැහණු ඉන්න කාමරය ඇතුළට ග්‍රෙනේඩ් බෝම්බයක් දාලා මේ 4 දෙනාවම ඝාතනය කරන එක. ඒ පිපුරුම් සද්දේ ඇහිලා එතනට දුවගෙන ආපු ජින්මාන් මේ මිලේච්ච සිදුවීම දැක්කට පස්සේ මිනිහට මල්ල පනිනවා. මේ වෙලාවේ සොන්ජෝ තාමත් බේල් බේරගන්න බොරු කියනවා. ඌ කියනවා ජින්මාන් අපි එද්දිත් ඒ අය මැරිලා තමයි හිටියේ කියලා. හැබැයි ජින්මාන් එක කීයටවත් විශ්වාස කරන්නේ නැහැ. මේ පාර ජින්මාන් බේල් දිහා බලන්නේ මාරම වෛරයකින්. මේ වෙලාවේ දෙන්නට දෙන්න
දෙන්නා වෛරෙන් එකිනෙකාට තුවක්කු මාන ගන්නවා වගේම බේල් මහා උඩුගුකමකින් කියනවා පුළුවන් නම් දැන්ම මට වෙඩි තියපන් කියලා. හැබැයි මේ වෙලාවේ සුන්ජෝ ටක් ගාලා මැදට පැනලා හැමෝම සංසුන් කරනවා. පස්සේ ජින්මාන් නියෝග කරනවා අපව යන්න කලින් මේ මුළු බිල්ඩින් එකම බෝම්බ දාලා සම්පූර්ණයෙන්ම විනාශ කරන්න කියලා. හැබැයි මේ වෙලාවේ ජින්මාන්ගේ ප්ලෑන් එක තමයි බේල් කරපු මේ මහා අපරාධී සමාගමට නිල වශයෙන් රිපෝට් කරලා ඔහුව හිරේ යවන එකයි. ඉතින් මේ විදිහට ජින්මාන් බෝම්බ සෙට් කරගෙන යන අතරතුරේදී ජාවාරමට අහුණු තවත් අසරණ කාන්තාවක් යාට හම්බෙනවා. ඒ වෙන කවුරුත් නෙමෙයි කායිස්, ඒ තමයි මුලින් ඉඳන්ම ජයන්ට ඇණයක් වුණු අපේ මින්හයි. මේ වෙලාවේ බය වෙලා කෙල්ල ජින්මාන්ට පහර දුන්නත් කරුණාවන්ත ජින්මාන් කරන්නේ නිහඬවම එයාගේ ජැකට් එක ඇයට පොරවලා කිසිම සද්දයක් නැතුව අල්මාරියේ ඉන්න කියලා ඇයව හංගන එක. මොකද බිල්ට අහුණොත් න්යා ඉවරටම ඉවර වෙන නිසා. අන්තිමේදී හැමෝම මිෂන් එක ඉවර කරලා වාහන වලට නැගලා යද්දි ජින්මාන් කියනවා ඔයාලා යන්න මට පොඩි වැඩක් තියෙනවා මම ඒක ඉවර කරලා පස්සේ එන්නම් කියලා. හැමෝම ගියාට පස්සේ ජින්මාන් ආයිත් කොරෙද්ම ඇතුළට ගිහින් අල්මාරියේ හැංගිලා ඉන්න මින්හයිව එළියට එක්කන් එන්න හදනවා. හැබැයි බෝම්බේ පුපුරන්න තප්පර ගානක් තියේදී අවාසනාවට වගේ අර කාලකන්ණි බේල් ආයිත් ජින්මාන් ඉස්සරහා පෙනී ඉන්නවා. මේ වෙලාවේ ජින්මාන් වහම මින්හයිට පණ බේරගෙන එළියට දුවන්න කියලා කෑ ගහන ගමන් බේල් එක අන්තිම භයානක තරුණුම සටනකටම ඇවි වෙනවා. මාර වැඩේ කියන්නේ ජින්මාන්ට බේල් එක සටන ලේසි වෙන්නේ නැහැ. ටික වෙලාවක් යනකොට පීපාරවල් කීපයක් ආපු ජින්මාන් බිමට ඇදගෙන වැටෙනවා. අන්තිමේදී අඩපණ වුණු ජින්මාන්ව බේල් මරණ හදද්දී නොසිතූ විදියට පැත්තක හිටපු මින්හයි බේල්ට වෙඩි තියනවා වගේම මේ වාසියෙන් ජින්මාන් ඇවිත් බේල්ට ටිකට හරහට පිහියෙන් අනින්න පටන් ගන්නවා. මේ වෙලාවේ බේල් ලේ පෙරාගෙන වැටිලා ඉන්නකොට ඌ ජින්මාන්ට තර්ජනය කරනවා ජින්මාන් දැන් ඔබ මාව මෙතනදීම මැරුවේ නැත්තම් මම සහතික වෙනවා. ඔබ දන්න කියන ඔබ පණ වගේ ආදරය කරන හැමෝමම මම එක ගානේ අමානුෂික විදියට මරලා දානවා කියලා. ජින්මාන් කෝපෙන් ඔහුට වෙඩි තිබ්බත් අවාසනාවකට වගේ පිස්ටල් එකේ බුලට්ස් ඉවර වෙලා බෝම්බේ පුපුරන්න තප්පර ගණනක් තියෙන නිසා ජින්මාන් මින්හයිවත් ඇදගෙන එළියට දුවනවා. බෝම්බේ පිපිරීමත් එක්ක බිල්ඩින් එක සම්පූර්ණයෙන්ම කුඩු වෙලා අළු වෙලා යන නිසා බේල් එතනම මැරෙන්න ඇති කියලායි ජින්මාන් හිතුවේ. ගෙදර ආවට පස්සේ ජින්මාන් සමාගමට ලොකු බොරුවක් කියනවා. එයා කියනවා ජාවාරම්කාරයෝ තමන්ව සහ බේල් කොටු කරපු නිසා ඒ ප්‍රහාරයෙන් බේල් මැරුණා කියලා. පස්සේ මේ මිනිමරු ජීවිතේ එපා වෙන ජින්මාන් ඉක්මනින්ම ජොබ් එකෙන් අයින් වෙනවා. ඔහු ගියාට පස්සේ ජින්මාන්ගේ ලොක්කා රහසින් කාට හරි කතා කරලා කියනවා ජින්මාන් ගැන නිතරම ඇහැ ගහගෙන ඉන්න කියලා. ඉතින් guys ඔන්න ඔය විදිහට අවුරුදු 8කට පස්සේ ජින්මාන් එයාගේ අයියට ඒ කියන්නේ ජියන්ගේ තාත්තට කෝල් කරනවා. මේ වෙලාවේ අයියා කෑ ගහලා අහනවා "ඕයි මෙච්චර කල් කිසිම ආරංචියක් නැතුව තමුසෙ කොහෙද හිටියේ කියලා." කොහොම හරි අන්තිමට ජින්මාන් එයාගේ අයියාගේ ගෙදරට එනවා. හැමෝම සතුටින් ඔහුව පිළිගන්න අතරේ ඔහු සමන්ගේ අයියාගේ දුව ජියන්ව මුල්ම වතාවට දකින්නේ අන්න එතනදී. ඉතින් මේ වෙද්දී සුන්ජෝ මිෂන් එක ඉවර කරලා වෙඩි තැබීම් පුහුණු වෙමින් තමයි හිටියේ. ඒත් ඔහුට දැනෙනවා කවුරු හරි පිටිපස්සෙන් එනවා කියලා. සුන්ජෝ සැනකින් හැරිලා බලද්දි දකින්නේ දෙයින් ඇස් අදහා ගන්න බැරි වෙනවා. ඒ වෙන කවුරුත් නෙවෙයි. එදා බෝම්බ ප්‍රහාරයෙන් මූණේ භාගයක්ම පිච්චුණු දරුණු කැලල තියෙන මරණයෙන් නැගිටලා ඇවිල්ලා ඉන්න බේල්. මේ අතරේ ජින්මාන්ගෙන් එයාගේ යහළුවෙකුට ලොකු ලී පෙට්ටියක් ලැබෙනවා. පස්සේ එයා මේ ලී පෙට්ටිය ඇරලා බලද්දි ගැහැණු කෙනෙක් තමයි මේ පෙට්ටිය හැංගිලා ඉන්නවා. එයා දකින්නේ මිනිහා කලබල වුණු පාරට මින්නහිට පිස්තෝලයක් දික් කරනවා. ඒත් ඇය ඔහුව නවත්වලා ෆෝන් එකේ ලියපු ජින්මාන්ගේ රහස් මැසේජ් එකක් එයාට පෙන්නනවා. ඒකේ තියෙන්නේ යාළු මෙයාව ටික කාලයකට පරිස්සමින් බලා ගන්න කියලා. ගෙදරට ආපු ජින්මාන් පවුල ඈත එක්ක සතුටින් තමයි ඉන්නේ. ඒත් අවාසනාවකට ජින්මාන්ගේ අම්මා දැඩි ලෙස අසනීප වෙලා හොස්පිටල් එකේ නවත්තන්න වෙනවා. මෙතනදී අම්මා ජින්මාන්ගේ අතින් අල්ලාගෙන ඉල්ලන්නේ පුතේ අපේ මුළු පවුලම විශේෂයෙන්ම පුංචි ජයන්ව ඊට පස්සේ ගොඩක් පරිස්සමින් බලා ගන්න කියලා. මේ වෙනකොට මින්හයි හිටියේ ජින්මාන්ගේ පරණ ගොළු යාළුවා වුණු හොන්ඩා කියන ඩයල් එකත් එක්ක. ඉතින් එයා තවම කොරියන් භාෂාව දන්නේ නැහැනේ. චීන භාෂාවෙන් තමයි ගනුදෙනුව. පස්සේ හොන්ඩා එළියේ සැකකටයුතු කෙනෙක් කැවසෙනවා කියලා දැකලා බලද්දි තමයි ඒ ජින්මාන් බව අඳුනගන්නේ. මේ වෙලාවේ හොන්ඩා ජින්මාන්ව සතුටින් වැළඳ ගන්නවා. මින්හයි තමන්ගේ ජීවිතේ බේරගත්ත ජින්මාන්ව දැකලා දුවලා ඇවිත් ඔව්ව ආදරෙන් බදා ගන්නවා. එදා රෑ හොන්ඩා සහ ජින්මාන් බේල් ගැන කතා වෙනවා. හොන්ඩා හිතන්නේ බේල් මැරිලා කියලා. හොන්ඩා ජින්මාන්ට කියනවා මචං ඔය මිනිමරු වැඩ අතහැරලා මායක බිස්නස් එකට එකතු වෙන්න. මම අලුතින් ඔන්ලයින් shopping mall එකක් පටන් ගත්තා කියලා. අනික හොන්ඩා කියනවා මින්හයි
තනියම කිසිම කෙනෙකුගේ උදව්වක් නැතුව තුවක්කුවක් එකලස් කරපු බව. මේ අතරේ අතහැරලා දාපු පාළු බිල්ඩින් එකක බේල් සුන්ජෝ සහ අනෙක් සගේ එකතු වෙලා ජින්මාන්ගෙන් පලිගන්න කුමාන්ත්‍රණයක් සැලසුම් කරනවා. හැබැයි උන් අතරේ ඉන්න ජුන්චෝල් කියන සගයා ජින්මාන්ගේ අහිංසක පවුලට හානි කරනවට කැමති වෙන්නේ නැහැ. ඊට පස්සේ තමයි තිරසනෙක් වුණු බේල් හොර රහසෙම හොස්පිටල් එකට ගිහිල්ලා ඇඳේ ඉන්න ජින්මාන්ගේ අහිංසක අම්මව කොටෙන් මුණ තද කරලා උස්ම හිර කරලා මරලා දාන්නේ. ඉතින් අම්මගේ අවමංගලයේදී ජින්මාන් කියනවා අම්මාගේ මරණය ගැන මට සැකයි. ඒ නිසා අනිවාර්යයෙන්ම පෝස්ට් මෝටම් එකක් කරන්න ඕනේ කියලා. ඒත් අයියා මේ වැඩේට කැමති වෙන්නේ නැහැ. ඔන්න guys මේ සිදුවීමත් දැන් ඔයාලට මතකෙට එන්න ඕනේ. ඒ අතරේ බේල්ගේ තාක්ෂණික විශේෂඥයන් හොස්පිටල් එකේ CCTV දර්ශන වලින් බේල්ව සම්පූර්ණයෙන්ම මකලා දානවා. ඊට පස්සේ ජින්මාන් පුංචි ජෑන්වත් එක්කන් එලේට යනවත් එක්කම සුන්ජෝ මල ගෙදරට එනවා. ඊට පස්සේ සුන්ජෝ කප්පටි විදිහට වැරදීමකින් ආපු මල් වඩමක් ගන්න කියලා ජින්මාන්ගේ අයියව සහ නෑනව ගෙදර වහලේ උඩට එක්කන් යනවා. ඊට පස්සේ එතනට කඩාවදින මිලිච්චා බේල් සහ සුන්ජෝ කියන මේ දෙන්නම එකතු වෙලා ජෑන්ගේ අහිංසක දෙමව්පියන් ඉතාම අමානුෂික විදියට වහලේ උඩදී ඝාතනය කරනවා. ඒ මේ කිසි දෙයක් ජින්මාන් දන්නේ නැහැ. ඒ ගෙදර යන ගමන් ජින්මාන් හොන්ඩට මැසේජ් එකක් දාලා කියනවා මචං සිද්ධ වෙන දේවල් ගැන මට මාර සැකයි ඉක්මනට හොස්පිටල් එකේ කැමරා ටික චෙක් කරලා බලපන් කියලා. ඉතින් guys මේ හොන්ඩා කියලා කියන්නේ වෙන කවුරුත් නෙවෙයි ජින්මාන්ට වගේම ජයන්ට ද්‍රෝහියෙක් වුණු ජොන් මින්ගේ අයියයි. මේ අතරේ ජින්මාන්ගේ පැරණි කණ්ඩායමේ යාළුවෙක් වුණු ජොන්චෝල් ජින්මාන්ට කතා කරලා කියනවා ජින්මාන් බේල් තවමත් ජීවිතුන් අතර ඉන්නවා. ඌ දැන් ඔයාලව මරන්න අවමංගල්‍ය ශාලාවට එනවා කියලා. ඉතින් ළමයි මෙන්න මේ සිදුවීම් පෙළ ඔයාලට මතක ඇති කියලා මම හිතනවා. ඔන්න ඉතින් ජින්මාන් කලබල වෙලා පුංචි ජියන්ව ගෙදර දාලා එන ගමන් හොන්ඩට මැසේජ් එකක් දානවා මචං මගේ දුව ජියන් තනියම ගෙදර ඉන්නේ කොහොම හරි එයාව බේර ගන්න කියලා. ඉතින් guys ඔන්න ඔය විදිහට තමයි හොන්ඩා පට්ටම සටනක් දීලා බේල්ලේ උපු මිනිමරුවව පරද්දලා ජියන්ව බේරගන්නේ. හැබැයි ඊළඟට ආපු දරුණු සුන්ජෝ සහ තවත් සන්නන්ද මැරෙක් ඇවිත් පහර දෙද්දි හොන්ඩට සටන ලේසි වෙන්නේ නැහැ. බේරෙන්න ලොකු උත්සාහයක් දැරුවත් හොන්ඩට මේ වෙලාවේ පරදින්නම වෙනවා. පස්සේ සුන්ජෝ හොන්ඩාව මරලා දානවා විතරක් නෙවෙයි එයාගේ අතේ තිබ්බ නකල් එක ගන්න පීයකින් අතක් කපලා දානවා. මේ අතර ජින්මාන් හොස්පිටල් එකට යන අතරමඟදී ටනල් එකක් ඇතුළේදී පට්ටම පට්ට උගලකට අහු වෙනවා. ඒ වාහනයක් කැඩිලා කියලා ගෑණෙක් උදව් ඉල්ලන්න එන මොහාවෙන්. ඒ ස්තැනකින් ලොකු ලොරියක් එවිත් ජින්මාන්ගේ වාහනය හප්පලා දාන්නේ ජින්මාන්ට හිතා ගන්නවත් බැරි විදියට. guys පුදුමම සීන් එක තමයි මේ උගල ඇටේ වෙන කවුරුත් නෙවෙයි ජින්මාන්ව බේරගන්න කතා කරපු ජොන්චෝල් කියන බෙල්ගේ සගයාමයි. ඌ කවදාවත් ජින්මාන්ගේ පැත්තේ හිටිය එකෙක් නෙවෙයි. පස්සේ ලොරියනාපු සෙට් එකක් ජින්මාන්ගේ වාහනයට ටිකට හරහට වෙඩි තියන්න ගත්තත් වෑන් එකේ ක්ලාස් බුලට් ප්‍රූෆ් නිසා ජින්මාන්ට බේරෙන්න පුළුවන් වෙනවා. පස්සේ සැලකින් Tamanගේ මැෂින් ගන් එක අතරගත්තු ජින්මාන් සතුරන්ට ආගියතේ වෙඩි තියලා ජුන්චෝල් හැර අනෙක් හැම මැරෙක්කම මරලා දානවා. පස්සේ පැනලා යන්න හදන ජුන්චෝල්ගේ අතට පිහිපාරක් දෙන ජින්මාන් තවත් තරුණම කාන්තා කිලර් කෙනෙක් වෙඩි තියාගෙන එද්දි ජින්මාන් ජුන්චෝල් ෂීල්ඩ් එකක් වගේ පාවිච්චි කරලා එතනින් සූක්ෂම විදියට පැනලා යනවා. මේ අතරේ හොන්ඩාගේ හાર્ඩ්වෙයාර් කඩේට බේල්ගේ මැරෝ දෙන්නේ කඩාවදින්නේ මින්හයිව ඉවරයක් කරන්නයි. හැබැයි මින්හයි කියන්නේ ලේසි කෙල්ලෙක් නෙවෙයි. එයා ඇසිඩ් බල්දියක් පෙරලන්න සලස්සලා උන්ගේ ඇස් අන්ධ කරනවා වගේම උන් කොටු කරලා වෙඩි තියලා මරලා දානවා. පස්සේ කෙල්ල ආයුධ බෑග් එකකුත් ලෑස්ති කරගෙන මුළු බිල්ඩින් එකම සතුරන් එක්ක ගින්නෙන් විනාශලා යන්න රහස් බටන් එකක් ඔබලා එතනින් පැනලා යනවා. මේ අතරේ පසින් ඒ කියන්නේ ජින්මාන් එක්ක එකට වැඩ කරපු කුලි ඝාතකෙක්. ඉතින් මිනිහා ගෙදරට එනකොට දකින්නවා දොරේ ලොක් එක කඩලා තියෙන බව. පස්සේ ලෑස්ති පෙර ඇතුළට ගිහින් බලද්දි එයා දකින්නේ ජින්මාන් තරුණු විදියට තුවාල වෙලා ලේ පෙරාගෙන බිම වැටිලා ඉන්න හැටි. ඊට පස්සේ පසින් ඉක්මනින්ම ජින්මාන්ගේ ඇඟේ තිබුණු බුලට් එහෙම අයින් කරලා අවශ්‍ය ප්‍රතිකාර ලබා දෙනවා. ජින්මාන්ට සියාවට පස්සේ පසින් කියනවා මට උඹලගේ රණ්ඩු වලට පැටලෙන්න කීරව තෝනේ නැහැ. ඔයා දැම්ම මෙතනින් ඉක්මනට යන්න කියලා. මෙතනදී තමයි ජින්මාන් එදා බේල් අර ගැහැණුන්ට කරපු දේ ගැන පසින්ට කියන්නේ. මේ වෙලාවේ පසින්ගෙන් තුවක්කුවක් ඉල්ලගෙන එතනින් යන්න හදද්දි ඔහුට උදව් කරන්න පසින් කැමති වෙනවා. මේ ASCII පල්ලත් පැනපු බේල් උගේම ගෝලෙක්ට පහර දෙන්න පටන් ගන්නවා. මොකද මුන් එකෙකුටවත් ජින්මාන්ව හරි මින්හයිව හරි අල්ලගන්න බැරි වුණ නිසා. මේ වෙලාවේ එතනට එන සමාගමේ ලොක්කා කියනවා බේල් සංසුන්යන් ඊට පස්සේ සමාගම මේක බලාගනි කියලා. ජින්මාන් සමාගමට බොරු කියපු නිසා වගේම උන්ගේ මිනිස්සු මරපු නිසා ජින්මාන්ට උපරිම දඩුවම් දෙනවා කියලා මෑන් කියනවා. ඉතින් guys ඊට පස්සේ අපිට පෙන්වන්නේ ජියන් හොස්පිටල් එකේ ඉන්නකොට මොකද්ද සිද්ධ වුනේ කියලා. එළියේ හිටපු මැරෝ දෙන්නෙක්ව මරා දාපු ජින්මාන් දකිනවා අනිත් උනුත් ජියන්ව මරන්න උත්සාහ කරනවා කියලා. මතකනේ ඔයාලට මේ වෙනකොට ජියන් හිටි මෝචරේ හැංගිලා. මේ වෙලාවේ ජින්මාන් මෝචරේට ඇවිත් ජියන්ව
ජියන්ව මරන්න ආපුණත් මරලා ජියන්ව බේර ගන්නවා. හොස්පිටල් එකේ කොරිඩෝරේදී ජින්මාන් සහ බේල් ආයෙත් මූණට මූණ හම්බ වෙනවා. මේ වෙලාවේ බේල් වෙඩි තියන්න හැදුවත් මැද්දෙන් අවමංගල පෙරහැරක් යන නිසා ඒ සෙනග අසෙන් ජින්මාන් සහ ජියන් සූක්ෂම විදියට එතනින් පැනලා යනවා. ඊට පස්සේ ජින්මාන් කෙලින්ම යන්නේ තමන්ව පාවා දුන්නු සමාගමේ ලොක්කා යොන්හන්ගේ ගෙදරටයි. යොන්හන් ඒ වෙලාවේ තමන්ගේ පුංචි මුණුබුරා එක්ක සෙල්ලම් කරන ගමන් තමයි හිටියේ. මේ වෙලාවේ ලොක්කා එක්ක තනියම කතා කරන ජින්මාන් කියන්නේ ලොක්කා මට ඕන නම් දැන් ඔබේ මුළු පවුලම ක්ෂණයකින් මරලා දාන්න තිබුණා. හැබැයි මම එහෙම කරන්නේ නැහැ. ඒ නිසා දැන්ම බේල්ට කතා කරලා නතර කරන්න කියපන් කියලා. ලොක්කා බය වෙලා බේල්ට කතා කරලා මේ සටන මෙතන ඉවර කරපන් කියලා කිව්වත් ඌ කරන්නේ මහා හයියෙන් hina වෙලා ෆෝන් එක කට් කරන එක විතරයි. මේ සිදුවීමෙන් පස්සේ ජින්මාන් පසින් එක්ක එකතු වෙලා ජයන්ගේ අනාගතය වෙනුවෙන් දිගු කාලින ආරක්ෂක ප්ලෑන් එකක් ගැන සාකච්ඡා කරනවා. ජින්මාන් ඔහු තමන් සතු අර ගොවිතැන් කරන විශාල කුඹුර සහ නිවස පෙන්නලා ඒකට පල්ලෙන් මහා අන්ඩර්ග්‍රවුන්ඩ් shopping mall එකක් හදන රහස් ප්ලෑන් එක පසින්ට පෙන්නනවා. ඔහු තමන්ගේ පරණ යාළුවා උණු හොන්ඩා මැරුණට පස්සේ තනි වෙලා අසරණ වෙලා ඉන්න යාගේ මල්ලිව ඒ කියන්නේ ජොන්මින්ව තමන් එක්ක වැඩ කරන්නත් එකගෙන යනවා. ජයන් බාප්පා එක්ක මේ ගෙදර පදිංචිට ආවට පස්සේ ජොන්මින් ජින්මාන් එක්ක එකතු වෙලා ගබඩාවේ තාක්ෂණික වැඩ කරනවා. ඒ අතරේ පසින් මින්නහිට තරණ විදියට සටන් පුහුණුවක් ලබා දෙනවා. හැබැයි ජින්මාන්ට ටිකටම බේල් තමන්ව මරන්න එනවා කියලා බියකරු හීන පෙනෙන්න පටන් ගන්නවා. ඉතින් ඒකට ලෑස්ති වෙන්න තමයි ඔහු කුඩා කාලේ ඉඳන්ම ජයන්ට තුවක්කු කලවන්න එකලස් කරන්න සහ ඒවා පාවිච්චි කරන්න රහසින් උගන්වන්නේ. දැන් කතාව ආයෙත් වර්තමාන කාලයට එනවා. රෑ වෙද්දී ස්නයිපර් සුන්ජු අර දරුණු නියුන් සහෝදරයන්ට නියෝග කරනවා වෙලාව හරි දැන් ගෙට ඇතුල් වෙලා කියලා. ඌ මෙන්න මෙහෙමත් කියනවා. මීට කලින් මේ ගෙට ඇතුල් වෙන ආපු හැමෝම මැරුණා. ජින්මාන් මේ ගේ හදලා තියෙන්නේ නිකම්ම නෙවෙයි මහා බලකොටුවක් වගේ කියලා. මේ අතරේ ජියන් එළල දාපු ද්‍රෝහියා ජොන්මින් තඟලලා කොහොම හරි තමන්ව ගැට ගහලා තිබ්බ ලනුව කඩා ගන්නවා. මූ ලිෆ්ට් එකෙන් උඩට නැගලා යන්න හැදුවත් සිස්ටම් එක ලොක් නිසා බැරි වෙනවා. ඒ නිසා ආපු කේන්තියට මූ කරන්නේ ප්‍රධාන කම්පියුටර් සිස්ටම් එක සම්පූර්ණයෙන්ම අවුල් කරලා දාන එකයි. මෙන්න මේ වෙලාවේ බ්‍රදර් දුවගෙන ඇවිත් මාරම පුදුම කතාවක් කියනවා. ජයන් ජින්මාන් මෝල් එක විනාශ වෙන්න බෝම්බ අටවලයි තියෙන්නේ. ඒ බෝම්බ අක්‍රිය කරන්න නම් අනිවාර්යයෙන්ම නිල මැනේජර් කෙනෙක් ඉන්න ඕන. ජින්මාන් දැන් නැති නිසා දැන් මේ බලය තියෙන ඔයාට විතරයි. ජින්මාන් නැති නිසා දැන් මුළු සිස්ටම් එකේම රීස්ටාර්ට් ප්‍රොටෝකෝල් එක ස්වයංක්‍රීයව පටන් ගන්න තියෙන්නේ. තව පැය 24කින් මුළු මෝල් එකම සදාටම විනාශ වෙනවා. ගොඩ යන්න අපිට ඉතිරි වෙලා තියෙන්නේ තව පැය 20යි විනාඩි 30ක් විතරයි කියලා. මේ වෙලාවේ බ්‍රදර් දකින්නවා ජොන්මින් හොරෙන් ප්‍රධාන සර්වර් එකට ඇතුල් වෙන්න උත්සාහ කරනවා. ඔන්න එතකොටම සතුරාගේ ති නවීන රොබෝ බල්ලා සක්‍රිය වෙලා මුළු ගෙදරම දෙදරුම් කන ලොකු සද්දයක් නිකුත් කරනවා. කිසිම කෙනෙකුට මේ සද්දේ දරා ගන්න පුළුවන් වෙන්නේ නැහැ. එක එක ශබ්දේ දරා ගන්න බැරුව ඇදගෙන වැටෙනවා. මින්හයි අමාරුවෙන් නැගිටලා රොබෝ බල්ලට තුවක්කු කඳෙන් ගහන්න හැදුවා විතරයි ෂටර් දොරත් කඩාගෙන වාහනයක් ඇතුළට එනවා. මේ වාහනෙන් බහින්නේ වෙන කවුරුත් නෙවෙයි අර නියුන් සහෝදරයෝ දෙන්න සහ සුන්ජෝ. බිමට බෑපු නියුන්න්ගෙන් එකෙක් සැනකින් මින්හයිට වෙඩි තියනවා. ඊට පස්සේ නියුන් දෙන්න සහ පසින් අතරේ දරුණු සටනක් ඇති වෙනවා. ඒ අතරේ ජියන් පියකින් සුන්ජෝට අනින්න හැදුවත් ඌ හරි ඉක්මනින්ම ජියන්ව අඩපණ කරනවා. ඉතින් මේ වෙලාවේ කොහෙදෝ ඉඳලා ආපු බ්‍රදර් සුන්ජෝගේ ඇඟට පනිනවා වගේම ඒ වාසියෙන් ජයන්ට පැනලා යන්න පුළුවන් වෙනවා. ඒත් අවාසනාවකට සුන්ජෝ බ්‍රදර්ට වෙඩි තියලා දානවා. ඒ අතරේ කොහොම හරි පසින්ට එක් නියුන් සහෝදරයෙක්ව මරලා දාන්න පුළුවන් වෙනවා. මේ වෙලාවේ ජියන් එළියට පැනලා ආයෙ කබඩා සංකීර්ණයට ඇතුල් වෙනවා. සුන්ජෝ ජියන් පස්සෙන්ම එන්න පටන් ගන්නවා. ඇතුළට ආපු ජියන් බිම වැටලා තිබුණු තුවක්කුවක් අතර අරන් කෙලින්ම යන්නේ සුන්ජෝ ගාවටයි. මේ වෙලාවේ ජියන් මගේ අහිංසක අම්මවයි තාත්තවයි වහලේ උඩදී මරද මෙතෝමේද කියලා අහද්දිම එළියෙන් ඇහුණ සද්දයක් නිසා දෙන්නම හැංගෙනවා. ඒ එන්නේ වෙන කවුරුත් නෙවෙයි ජොන්මින්. මූ බැබිලෝන් එකටයි ජියන්ටයි බනින ගමන් ආගියතේ වෙලි තියන්න ගන්නවා. ඒත් එක පාරටම උණ්ඩ ඉවර වෙන නිසා සැනකින් ක්‍රියාත්මක වන සුන්ජෝ පොරෝගින් ඔළුවට කොටලා මූ අමානුෂික විදියට මරලා දානවා. ඒ අතරේ ජයන් සැනකින් මෝල් එක ඇතුලේ සූක්ෂම විදියට හැංගෙනවා. සුන්ජුත් කෙල්ල පස්සෙන් ලේ පිපාසිතෙක් වගේ පන්නගෙන එනවා. මේ වෙලාවේ සුන්ජු ජයන්ව කොටු කරගන්න ලේසර් උගලක් මෝල් එකේ කොරුඩේ පුරා අටවලා ඒ ලේසර් කියන පැහැදිලිව පේන විශේෂ කන්නඩියකුත් දාගන්නවා. ජයන් හැංගිලා ඉඳන් යන්න හදද්දිම වැරදීමකින් ලේසර් එකක් ටච් වෙනවා වගේම ලොකු පිපිරීමකුත් සිද්ධ වෙනවා. ඔය අතරේ උඩ තට්ටුවේදී ඉතුරුණු අර නියුන් සහෝදරයා රහස් පාර දිගේ ටනල් එක ඇතුළට එනවා. මෑන් එතන තිබුණු එක දොරක් බලහත්කාරයෙන් පයින් ගාලා අරින්න හදද්දිම ජින්මාන් අටවල තිබ්බ බෝම්බයක් පුපුරලා ඌවත් විනාශ වෙලා යනවා. මේ අතරේ ජයන් ප්‍රධාන මොනිටර් කාමරේ හැංගිලා තුවාලුණු Tamanගේ අත රෙදි පටියකින් බඳමින් අසරණ වෙලා අඬන්න පටන් ගන්නවා. මාර වැඩේ කියන්නේ මේ වෙලාවේ උඩ තට්ටුවේ වැටිලා හිටපු බ්‍රදර් එකපාර
පාරටම හැරෙනවා. මොකද ඔහු ඇඳන් හිටපු අති නවීන වෙඩි නොවදින ජැකට් එක නිසා සුන්ජෝ තියපු වෙඩි ඔහුට වැදිලා තිබුණේ නැහැ. මේ වෙලාවේ සුන්ජෝ මෝල් එක ඇතුලේ ජියන්ව තව උගලකට අහු වෙනකල් බලන් ඉන්න ගමන් බිත්තේ ජින්මන් ලියලා තිබ්බ එයාගේ ප්‍රධාන සටන් පාටේ දකිනවා. ඒකේ ලියලා තියෙන්නේ අපි හැමෝම කවදා හරි අපායට යනවා. හැබැයි අද නම් නෙවෙයි කියලා. ඔන්න එතකොටම ලොකු ශබ්දයක් ඇවිලා සුන්ජෝ හැරිලා බලද්දි අපේ වීරයා ජෑන් ෆෝක්ලිෆ්ට් එකක් වේගෙන් පදවාගෙන සුන්ජෝ දිහාට කඩාගෙන පනිනවා. සුන්ජෝ ඒකෙන් බේරෙන්න පැත්තකට පැන්නා වුණත් ඌම අටෝපර ලේසර් උගලට අහුවෙලා පිපිරීමක් වෙන වගේම ජෑන් කලින්ම බිමට හලලා තිබ්බ ගැසලින් තෙල් කොඩකට ඇදගෙන වැටෙනවා. ජෑන් ඒ සැනකින් වෙඩි තියලා ඒ ගැසලින් තෙල් ටික පත්තු කරනවා වගේම සුන්ජෝටත් ගිනි ඇවිලෙන්න පටන් ගන්නවා. ගින්න මෝල් එක පුරා පැතිරෙන හදද්දි සිස්ටම් එකකින් ස්ප්‍රින්ක්ලර්ස් ක්‍රියාත්මක වෙලා වතුර වැටිලා ගින්න නිවිලා යනවා. මේ වෙලාවේ මුල් ඇඟම පිච්චුණු සුන්ජෝ මාරාවේශ වෙලා ආයිත් ජයන්ට පහර දෙන්න පනිද්දෙම ජයන් කිසිම අනුකම්පාවක් නැතුව සුන්ජෝගේ නලලටම කෙලින්ම වෙඩි තියලා ඌව එතනම සදහටම නිහඬ කරනවා. ඉතින් මේ වෙලාවේ ජයන් ගාවට ආපු බ්‍රදර් වහම මෝල් එකේ සිකියුරිටි සිස්ටම් එක රීසෙට් කරනවා. පස්සේ මේ දෙන්නා සැටලයිට් කැමරාවෙන් බලද්දි තමයි උතුර දකුණ මාරු වෙන්නේ. තවත් තරුණ මිනිමරුවන් විශාල පිරිසක් ආයුධ සන්නද්ධව මේ කබඩාව පැත්තකට එනවා උන් දකිනවා. උන් මීට කලින් ජින්මන් බාප්පා එක්කම එකට වැඩ කරපු කපටි කිලර්ස්ලා. මේ වෙලාවේ බ්‍රදර් අහනවා ජෑන් බැබිලන් එකෙන් ඔයාව මරන්න උන් හැමෝටම ලොකු බෝනස් මුදලක් දාලා ඉතින්නේ. දැන් අපි මොකද කරන්නේ කියලා. මේ වෙලාවේ ජෑන් ටිකක් ගැඹුරින් හිතලා බ්‍රදර්ලා වූ ආයුධ රාක්කේ විවෘත කරනවා වගේම ලොකු පොරවකුත් අතට ගන්නවා. ඊට පස්සේ ජෑන් සුන්ජෝගේ හිස කමින් වෙන් කරනවා බ්‍රෝ. මේ අතරේ මැරෝ ටික ආයුධ සන්නද්ධව කබඩාව ඇතුළට කඩා වදිනවා. හැබැයි ඒ වෙලාවේ කවුරු නොසිතූපු විදියට බ්‍රදර් මෝල් එකෙන් එළියට එනවා. මෑන් තමන්ගේ මුළු ඇඟ පුරාම බෝම්බ බැඳගෙන අතේ ලොකු බෑග් එකක් අරන් තමයි ඉන්නේ. පස්සේ මෑරෝ ඉස්සරහම ඒ බෑග් එක ඇරලා උන්ගේ ලේලරුණු සුන්ජෝගේ කපපු ලේ වැగిරෙන ඔළුව උන්ට පෙන්නනවා. මේක දැකලා මුළු මෑර කණ්ඩායමම කන්ෆියුස් වෙනවා බ්‍රෝ. එතකොටම කබඩාවේ ඉන්ටර්කොම් එක හරහා ජෙන් මුන්ට කතා කරන්න ගන්නවා. කෙල්ල කියනවා බල හැමෝම දැන්ම මේ කබඩාවෙන් පිට වැල්ලා. බැබිලොන් සංවිධානය මගේ පනට දෙනවා කියපු ඒ මුළු සල්ලි කන්දරාව මම කිසිම කැපීමක් කරන්න නැතුව මෙතන ඉන්න ඔබලා හැමෝටම සමානව බෙදලා දෙනවා. ඒ විතරක් නෙවෙයි ඉස්සරහට මගේ බාප්පා ඔබලට දුන්නට වඩා ලොකු ඩිස්කවුන්ට් එකක් මගේ ආයුධ වලින් ඔබලට ලැබෙනවා. හැබැයි ඔබලා මේ ඔෆර් එකට අකමැති වුණොත් මම මේ කබඩාව වටේම තියෙන බෝම්බ එකින් එක පුපුරවලා ඔබලා ඔක්කොම මෙතනම අලු කරලා දානවා කියලා. ජයන්ගේ මේ නිර්භීත බුද්ධිමත් ඔෆර් එක සහ සොන්ජෝගේ මරණය දැකලා බය වෙන මැරියෝ Tamanගේ ආයුධ සේරෙම බිම දාලා ඇගේ ඔෆර් එක පිළි අරගෙන ඉක්මනින්ම එතනින් පලා යනවා. ඉතින් guys අපේ ජයන් මෙන්න මේ විදියට තනියවම මුළු යුද්ධයක්ම Tamanගේ පොළෙන් ජය ගන්නවා. ඉතින් අන්තිමේදී ජයන් බිම තිබ්බ තුවක්කුවක් අතට අරන් උඩ තට්ටුවට ගිහිල්ලා සම්පූර්ණ විනාශ වුණු Tamanගේ ගෙදර හැම තැනම පීරලා පස්සේ නැසා මින්නහේව හෙව්වත් ඔවුන් හම්බ වෙන්නේ නැහැ. Tamanගේ කවුරුත් නැහැ කියලා හිතන ජයන් අසරණ වෙලා එතනම බිම වාඩි වෙලා අඬන්න පටන් ගන්නවා. ඔන්න එතකොටම තවත් විශාල බස් එකක් කී පැත්තට වේගෙන් එනවා ජයන් දකිනවා. හැබැයි මේ පාර අපේ ජයන් පොඩ්ඩක්වත් බය වෙන්නේ නැහැ. කෙල්ල කෙලියුම තුවක්කුවක් අතින් අරන් ඒ බස් එක ඉස්සරහට දුවනවා. බැලින්නම් ඒ වෙන කවුරුත් නෙමෙයි guys මේ තමයි කෝඩ් යෙලෝ වලට අයිති ක්‍රූ එක. මෙයාලා ඇවිත් තිබුණේ විනාශ වුණු හැමදේම සුද්ධ පවිත්‍ර කරලා අස් කරලා දාන්නයි. පස්සේ මේ ක්‍රූ එක ගෙදර සහ ගබඩාව කිසිම සලකුණක් නැති වෙන්න සුද්ධ කරන්න පටන් ගන්නවා. ඉතින් මෙන්න මේ වෙලාවෙම තවත් සුදු පාට ටැක්සි එකක් ගේ පැත්තට එනවා. ඒක දැකලා ක්ලීන් අප් ක්‍රූ එකේ හැමෝම තුවක්කු ටික අතට ගන්නවා. හැබැයි ඒ ටැක්සි එකකින් බැස්සේ ජින්මන්ගේ විශ්වාසවන්ත යාළුවෝ දෙන්නෙක්. හැබැයි guys ලොකුම ටීස්ට් එක වෙන්නේ මෙන්න මෙතනදී. ඇඟ පුරාම දරුණු තුවාල ලබා සිටින හැබැයි තාම ජීවතුන් අතර ඉන්න ජින්මන් බාප්පා කාර් එකෙන් එළියට බහිනවා. ඔහු Tamanගේ ආදරණීය දුව ජයන් දිහා බලලා ආදරණීය හිනාවක් දාද්දී ජයන් දැඩි කම්පණයෙන් ඇස්සල කඳුළු පුරවාගෙන මහා පුදුමෙන් බලා සිටීමත් එක්ක ෂොෆ් පෝ කිලර්ස් පළමු සීසන් එක අවසන් වෙනවා. ඉතින් guys මැරුණයි කියපු ජින්මන් බාප්පා මරණයෙන් නැගිටලා ආවේ කොහොමද? බේල් සහ ජින්මන් අතර ඊළඟ මහා යුද්ධ මොන වගේ වෙයිද කියලා අපි ඊළඟ සීසන් එකෙන් බලන්න පුළුවන් වෙනවා. ඔයා මේ වීඩියෝ එකට කැමති නම් like එකක් දාලා channel එක subscribe කරලා දිගටම අපිත් එක්ක එකතු වෙන්න අමතක කරන්න එපා. ඊළඟ වීඩියෝ එකෙන් ඉක්මනින්ම හමු වෙමු.